Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද vlog එක නම් මම වෙනස් විදිහේ vlog එකක් තමයි අරගෙන ආවේ. කොහොමද මම පාඩම් කරේ කැම්පස් එකේ මම මොනවද කරපු සබ්ජෙක්ට් ඒ වගේම O level කාලේ පන්තියේ අන්තිමේ වෙලා මම කොහොමද A level වලදී වැඩ කරලා කැම්පස් ආවේ. ඔය වගේ මගේ කැම්පස් ජර්නි එක තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. වීඩියෝ එකට යන්න කලින් ඔයා තාම මාව subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මගේ මේ නෝට් එකත් ලියන ගමන් අපි යන් වීඩියෝ එකට. තව දෙයක්. ඉතින් මම මේ වෙලේ හොස්ටල් එකේ ඉඳන් මේ වීඩියෝ එක කරන නිසා චුට්ටක් බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක නම් තියෙයි. ඔයාටත් ඉගෙන ගන්න එපා වෙලාද? මට ඉගෙන ගන්න බෑ. ඇයි මට බැරි? අනිත් අයට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඇයි මට විතරක් එහෙම ඉගෙන ගන්න බැරි කියලා ඔයාටත් එහෙම හිතනවාද? එහෙනම් එහෙම හිතන එක දැම්ම නවත්තන්න. මොකද අපිට දෙයක් ළඟා කරගන්න පුළුවන් අපි ඒ වෙනුවෙන් හොඳටම කැප වුණොත් විතරයි. මටත් ඔය වගේ මට ඉගෙන ගන්න බෑ ඇයි මට බැරි කියලා හිතපු කාලයක් තිබ්බා. හැබැයි ඒ විදිහ මම A level වලට එද්දි වෙනස් කරගත්තා. මොකද A level exam එක තමයි මගේ ජීවිතේ turning point එක උනේ. A level කියන්නේ O level වලට වඩා වෙනස්නේ. ඉතින් A level වල අනිවාර්යයෙන්ම අපි A level කරනවා නම් අපිට හරි අරමුණක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒ වෙනුවෙන් කැප වෙන්නත් අපි පුරුදු වෙන්න ඕනේ. ඉතින් A level වලට එද්දී ඔයාට පළවෙනියටම තියෙන්න ඕනේ තේ තමයි වෙනස් වෙන්නේ නැති එක අරමුණ. ඉතින් තමන්ගේ අරමුණ පැහැදිලිව තියෙන්න ඕනේ A level වලට එද්දි. මොකද A level කාලය තුල අපේ මනස එක එක දිහාවට යන්න පුළුවන්. ඉතින් එතකොට අපිට තමන්ගේ අරමුණ මතක් කරගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් විදිහට අපි අපේ මනස හදාගෙන ඉන්න ඕනේ. මම O level වල මහා ලොකුට වැඩ කරපු කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ වැඩ කරා. හැබැයි O level වල වැඩ කරන්න ගත්තේ මම විභාගයේ ලං වෙලා. ඉතින් එතකොට මට ඕන රිසල්ට් එකකට වඩා ටිකක් අඩු රිසල්ට් එකක් තමයි O level වලට ආවේ. හැබැයි මම ඊට පස්සේ හිතාගත්තා හරි කමක් නැහැ. මම A level වලට ගිහිලා A level වල හොඳටම වැඩ කරනවා අනිවාර්යයෙන්ම. හැමදාම පන්තියේ පළවෙනියා වගේම ලංකාවේ තියෙන කැම්පස් එකක අනිවාර්යයෙන්ම මම ඩිග්‍රී එකක් කරනවා කියලා මම හිතාගත්ත A level වලට යද්දිම. මම A level වලට ගියෙත් මම O level කාලේ ගියේ ඉස්කෝලේටමයි. ඉතින් මගේ යාළුවෝ හැමෝම වගේ ලොකු ලොකු ඉස්කෝලවල වලට ගියා A level වලට. හැබැයි මම O level වලට ගියේ ඉස්කෝලේම තමයි A level උත් කරේ. ඉතින් අපේ ඉස්කෝලේ තිබ්බේ ආර්ට් කොමර්ස් කියන සබ්ජෙක්ට් විතරයි. මම ආර්ට්ස් වලින් A level කරා. ඉතින් එතකොට මම කරේ සිංහල මීඩියා පොලිටිකල් කියන සබ්ජෙක්ට් තුන. A level වලට යද්දී ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ පොලිටිකල් කියන සබ්ජෙක්ට් එක මොකක්ද කියලාවත්. මීඩියයි සිංහලයි ගැන නම් මම ටිකක් හරි දැනගෙන හිටියේ. මොකද මම O level වලට ඒ සබ්ජෙක්ට් දෙක කරපු නිසා. හැබැයි මට A level වලදී පොලිටිකල් කියන සබ්ජෙක්ට් එක ගැන කිසිම දැනුමක් තිබ්බේ නැහැ සබ්ජෙක්ට් තෝරගනිද්දී. A level වලදී අපි සබ්ජෙක්ට් තෝරගන්නේ අපේ දක්ෂතාවය අපේ ටාගට් එක අනුව. ඉතින් මගේ තිබ්බ ටාගට් එකත් එක්ක මම තෝරගත්තේ ආර්ට් විෂයන්. ඉතින් ඒක තමන්ගේ දක්ෂතාවය මත තමන්ගේ අරමුණ මත ඔයාලට පුළුවන් ඔයා කැමති සබ්ජෙක්ට් එක ආර්ට්ද කොමර්ස්ද බයෝද කියලා තෝරගන්න. හැබැයි මේ මොන සබ්ජෙක්ට් එක කරත් අපිට හරි අරමුණක් එක්ක අපිට හරි ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. මොකද මේ ප්ලෑන් එකත් එක්ක තමයි අපි යන්නේ. ඉතින් O level වල හිටපු සමහර යාළුවෝ A level වලදී මං කියවනේ ඉස්කෝල මාරු වෙද්දී අයින් වුණා. ඉතින් එතකොට ඒකත් මගේ ජීවිතේ හොඳක් වුණා. මොකද සමහර යාළුකම් තියෙන්න ඕනේ. හැබැයි සමහර දේවල් අපේ ජීවිතේට කරදරයක් වගේ දැනුනොත් ඒ දේවල් අපි අයින් කරන්නත් ඕනේ. මොකද එහෙම නැත්නම් ඒ දේෙන් විනාශ වෙන්නේ අපිම තමයි. A level වලදී අපි ඉස්කෝලේ ඉගෙන ගන්න දේට අමතරව අනිවාර්යයෙන්ම ටියුෂන් ක්ලාස් යනවා. සාමාන්‍යයෙන් අපි ටියුෂන් ක්ලාස් වලට යනවනේ. එතකොට මම රැල්ලට ටියුෂන් ක්ලාස් ගිය කෙනෙක් නෙමෙයි. ඉතින් මේ ටියුෂන් ක්ලාස් තෝරගනිද්දී මම මගේ යාළුවෝ යන්නේ මේ පන්තියට. ඒ හින්දා මමත් මේ පන්තියට යනවනේ. එහෙම පන්ති වලට ගියේ නැහැ. මට ගැළපෙන පන්තියට විතරයි ගියේ. මහා ලොකුවට පන්ති ගොඩකට ගියේ නැහැ. මං කරන ප්‍රධාන සබ්ජෙක්ට් තුනට පන්ති තුනකට ගියා. පහුවෙද්දී ඒ පන්ති තුනේ රිවිෂන් වලට ගියා. අමතර පන්තියකට ගියේ ඉංග්‍රීසි පන්තියකට. මම A level වලදී ওই පන්ති තෝරගනිද්දී ගොඩක් දුර පන්ති වලට ගියේ නෑ. මට ගෙදර ඉඳලා විනාඩි 15ක් ඇතුළත යන්න පුළුවන්. ළඟම පන්තිය හොඳම පන්තිය කරගත්තා. සහ මට උගන්වන දේ තේරෙන පන්ති තමයි මම තෝරගත්තේ. මොකද අපිට A level වල කාලය කියන දේ ගොඩක් වටිනවා. මේ කාලේ ගොඩක් වටින නිසාම ඒ කාලේ උපරිම ප්‍රයෝජනයට ගන්න අපි A level වල පුරුදු වෙන්න ඕනේ. ඉතින් මම දුර පන්ති වලට ගියා නම් බස් වලට වෙලාව යනවා. එතකොට ගෙදර වෙලාවයි පාඩම් කරන්න මට වෙලාවක් නැහැනේ. ඒ නිසා මම ළඟ පන්ති තමයි මගේ A level වලට තෝරගත්තේ. ඒ වගේම තමයි මම
ඉස්කෝලේ වුණා ටියුෂන් ක්ලාස් එකේ වුණත් උගන්වන දේ හරි අවධානයෙන් ඒ වෙලේ උගන්වන දේ අහගෙන හිටියා. මොකද අපි හරි අවධානයෙන් අහගෙන හිටියොත් ඒක මට නම් ගෙදර ඇවිල්ලා එකපාරක් දෙපාරක් බැලුවම එදා දවසේ කියලා දුන්න දේ තව එකපාරක් හරි අපිට මතක් වෙනවා, පැහැදිලි වෙනවා. මම ඒ ලෙවල් වල පන්තියේ පළවෙනි පෝලිං වල හිටපු කෙනෙක් නෙමෙයි. ටියුෂන් ක්ලාස් වල වුණා ටිකක් අන්තිම පෝලිං වලින් ගිහිල්ලා තමයි වාඩි වෙන්නේ. හැබැයි උගන්වන දේ මං හරි අවධානයෙන් අහගෙන ඉන්නවා උගන්වන වෙලාවට. ඒ වගේම තමයි එදා දවසේ උගන්වපු දේ ගෙදර ඇවිල්ලා එකපාරක් හරි මම කියවන්න පුරුදු වෙලා හිටියා. පාඩම් කරන්න නෙමෙයි, පොඩ්ඩක් පිටු ටික කියවගෙන යන්න හරි පුරුදු වෙලා හිටියා. මොකද එතකොට අපිට එදා දවසේ උගන්වපු දේ තව පාරක් මතක් වෙන නිසා. ඒ ලෙවල් වලට එද්දී මං කියවනේ හරි අරමුණක් එක්ක වගේම අපිට හරි ප්ලෑන් එකක් තියෙන්න ඕනේ කියලා. ඉතින් එතකොට මම දවසකට මෙන්න මෙච්චර පැය ගාණක් පාඩම් කරනවා කියලා මං ගාව ප්ලෑන් එකක් තිබ්බා. හැබැයි සමහර දවස් වලට ඕක හරි විදිහට අපිට කරගන්න බැරි වෙන දවස් තියෙනවා පාඩම් කරන්න. ඒ දවසට මම එදා දවසේ කවර් කරගන්න බැරි වුණ නෝට් එකක් හරි මොනවා හරි තියෙනවා නම් මම කරන්නේ ඉස්කෝලේ ගියාම හරි මට හිස් පීරියඩ් තියෙනවා නම් ඒ වෙලාවට ඒ නෝට් එක මම කවර් කරගන්න පුරුදු වුණා. සිංහල වල එහෙම ගොඩක් කවි එහෙම තියෙනවනේ. ඉතින් ඔහොම පොඩ්ඩක් කියවදී සමහර වෙලාවට සමහර යාළුවෝ මට විහිළු කළා තියෙනවා. අම්බෝ මෙයා පන්තිය පළවෙනි ආ වෙන්න යන්නේ. අම්බෝ මෙයා කැම්පස් යන්න යන්නේ. එහෙම කියලා විහිළු කළා තියෙනවා ඉතින්. හැබැයි මම හරි කමක් නෑ මට මොකද කියලා ඉතින් හිටපු අවස්ථාවක් මගේ ජීවිතේ තියෙනවා. මම කොහොම හරි කැම්පස් යනවා කියලා ඒ වෙලාවට ඉතින් හිතනවා. තව මම ටියුෂන් ක්ලාස් එකේ ඉගෙන ගත්ත දේවල් ඉස්කෝලේ ඇවිල්ලා යාළුවොත් එක්ක ෂෙයා කරගන්නවා. මට සාමාන්‍යයෙන් තව කෙනෙක්ට මන් දන්න දෙයක් කියලා දුන්නාට පස්සේ මට ඒක හොඳට මතක හිටිනවා. ඒ නිසා මම එහෙමත් කරා. ඔහොම වැඩ කරගෙන ඉති 12 වසරේ පළවෙනි ටර්ම් ටෙස්ට් එක තිබ්බා. එතකොට මට මීඩියයි පොලිටිකල් වලට ලකුණු 75ට වඩා වැඩියෙන් තිබ්බ. හැබැයි සිංහල වලට තිබ්බේ ලකුණු 68ක් වගේ තමයි මට මතක. මොකද සිංහල මම ව්‍යාකරණ වරද්දනවා. ඒත් එක්කම මට වෙලාවට ලියා ගන්න එතකොට පුරුද්දක් තිබ්බේ නැහැ. ගොඩක් මට ලියද්දි වෙලාව ගන්නවා. හැබැයි ඉතින් ඔන්න ඕ ලෙවල් වල පන්තියේ 20 25 හිටපු මම ඒ ලෙවල් වල පළවෙනි ටර්ම් ටෙස්ට් එකෙම පන්තියේ පළවෙනිය ආයිති මට මාර්ක් සතුටේ. මොකද මීට කලින් පන්තියේ පළවෙනිය වෙලා හිටියේ නැහැනේ. ඉතින් මට ඒක හරි ලොකු දෙයක් වුණා. වගේම තමයි මම මාව විශ්වාස කරන්න ගත්තා. මට ඉගෙන ගන්න බැරි නැහැ. මට උනන්දුව තිබ්බේ නැති නිසා තමයි මම පන්තියේ ඉස්සර මේ වගේ 20 25 වෙලා තියෙන්නේ. හැබැයි මේ විදිහට මම උනන්දුවෙන් වැඩ කරොත් මට ඒ ලෙවල් වල අනිවාර්යයෙන්ම හොඳට පාස් වෙන්න පුළුවන් කියලා ඔන්න මට විශ්වාසය කියන එක මං ගැන ඇති වුණා. මේ විදිහට හොඳට වැඩ කරගෙන ඉද්දී ඔන්න ලොකුම බාධාවක් විදිහට කොවිඩ් ආවා. ඉතින් කොවිඩ් ආවත් එක්ක ඉස්කෝලේ ටියුෂන් මේ හැමදේම නැවතුණා. ඊට පස්සේ ඔක්කොම Zoom වලින් තමයි අපිට ඉගෙන ගන්න උනේ. ඉතින් මේ කාලේ අතරතුර මුල් කාලේ ඒ කියන්නේ මාස 2ක් විතර යනකම් මට ෆෝන් එකක් ගෙදරින් දීලා තිබ්බේ නැහැ. අම්මගේ ෆෝන් එකෙන් තමයි මුල් කාලේ මම ඉගෙන ගත්තේ. ඉතින් අම්මා ඔෆිස් ගියාට පස්සේ ගෙදර ආවට පස්සේ තමයි දෙන නෝට් එකත් මම ලියාගත්තේ. කොහොම හරි කොවිඩ් එක මාස 2කට විතර පස්සේ අම්මා මට ෆෝන් එකක් අරන් දෙනවා. මොකද නංගිටයි මටයි දෙන්නටම අම්මගේ ෆෝන් එකෙන් වැඩ කරන්න බැරි නිසා. ඉතින් ෆෝන් එක අරන් දුන්නට මම ඕනට වඩා ෆෝන් එක පාවිච්චි කරන්න ගියේ නෑ. ෆෝන් එකට උනත් මම මටම කියලා ප්‍රතිපත්තියක් දාගත්තා. මම මොකද දන්නවද දාගත්ත ප්‍රතිපත්තිය? මම A level exam ඉවර වෙනකන් කිසිම social media account එකක් මට කියලා හදන්නේ නැහැ කියලා මං හිතාගත්තා. ඒ වගේම මම A level exam ඉවර වෙනකන් Facebook, TikTok, Instagram වගේ account කිසිම දෙයක් හදාගත්තේ නැහැ. මගේ ෆෝන් එකේ තිබ්බේ YouTube උයි WhatsApp උයි විතරයි. WhatsApp අපිට ඕනේ වුණේත් මොකද අපේ notes ඔක්කොම WhatsApp එවපු නිසා. හැබැයි මම A level ඉවරලා ගෙදර ආපු ගමන් කරේ මට කියලා Facebook account එකකුයි Instagram account එකකුයි හදපු දෙයක්. ඒක ටික්ටොකුත් හැදුවේ. හැබැයි කැම්පස් ඇවිල්ලා මගේ 3rd year එකේදී එතකන් මම ඒ account හදාගත්තේ නැහැ. මොකද අපිට සාමාන්‍යයෙන් ෆෝන් එකට අපි ඇඩික්ට් වුණොත් එහෙම අපි ගොඩ වෙලාවක් මෙන්න මේ social mediaත් එක්ක ගැවසෙනවා. ඉතින් මං කියවනේ ඒ level වල අපිට කාලය කියන දේ හරිම වටිනා වගේම තමයි. අපිට අරමුණක් තියෙනවා නම් සාමාන්‍යයෙන් අපිව පාලනය කරගෙන ඉන්න ඕනේ. ඉතින් මම ඒ account හැදුවේ නැහැ. මට ගෙදරින් කිව්වෙත් නැහැ ඔයා මෙහෙමයි මේ account හදන්න එපා. එහෙමයි කියලා මට ගෙදරින් කිව්වේ නැහැ. මට කිව්වේ ෆෝන් එකක් දුන්නා. හැබැයි ඒක පාවිච්චි කරන්න ඔයා හරියට එච්චරයි මට කිව්වේ. යරෙන්න ගෙදරින් කිව්වේ නැහැ. මම හිතලා මට ප්‍රතිපත්තියක් දාගත්ත එක විතරයි මම කරේ. මම මහා ලොකුවට පොත්වල හිටපු කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ මම ගෙදර දොරේ වැඩත් කරා.
අතින් අපේ අම්මා ඔෆිස් ගිහිල්ලා ඉතින් ගෙදර වැඩ ටිකත් කරලා ඒ වගේම මගේ වැඩත් කරන් පාඩම් වැඩත් කරන් මේ හැම දෙයක්ම බැලන්ස් එකේ මම A-level වලදී කරගත්තා පාඩම් කරනවා වගේම. අපිට අපේ ජීවිතයේ ඕනම දෙයකදී අපිට බාධක කියන දේවල් එන්න පුළුවන්. ඒක මොනම ආකාරයක හරි විදිහ බාධක වෙන්න පුළුවන්. ඉතින් COVID-19 වගේම තව තිබ්බ බාධකයක් තමයි ඒ කාලේ මට අපේ ගෙටේ හැපැත්තේ තිබ්බේ මියුසිකල් බෑන්ඩ් එකක්. ඉතින් සමහර දවස් වලට එයාලා පාන්දර 2-3 වෙනකම් ප්‍රැක්ටිස් කරනවා. ඉතින් එතකොට මට ඇත්තටම පාඩම් කරන්න බෑ. හරිම සත්තයි. ඒ දවස්වලදී මම සාමාන්‍යයෙන් ඉස්කෝලේ තියෙන දවස්වල නම් කොවිඩ් එන්න කලින් නම් ඉස්කෝලේ ගිහිල්ලා කලින් දවසේ මං කිව්වේ අර ඉස්කෝලේ සාමාන්‍යයෙන් මට හිස් පීරියඩ් වලදී පොත් බලනවා කියලා. එතකොටත් මං ඒ දේවල් එහෙම පාඩම් කරා. සාමාන්‍යයෙන් සමහර දවස් වලට නිදා ගන්න පැය 2-3 තිබිච්ච දවස් තියෙනවා. මොකද පාඩම් කරලා මහන්සි වෙලා නිදා ගන්නෙද්දී එහා පැත්තේ බ්‍රෑන්ඩ් ප්‍රැක්ටිස් වෙනවා. ඉතින් ඒ දවස් වලට නිදා ගන්න බැරි වෙච්ච දවස් තියෙනවා. සාමාන්‍යයෙන් එයාලා ප්‍රැක්ටිස් නවත්තනකන් ඉඳලා මම පාඩම් කරන දවස් තිබිලා තියෙනවා. ඒ වගේ බාධකත් ඉතින් ආවේ නැතුවම නෙවෙයි. හැබැයි ඉතින් මම පාඩම් කරන එකවත් මම මගේ අරමුණට යන එකවත් නැවැත්තුවේ නැහැ. ඒකයි මං කිව්වේ මං එහෙම මගේ එපා වෙච්ච අවස්ථා තියෙනවා. මං ඉස්සරහට කියන්න මට කොයි වගේ අවස්ථාවලදී එපා වුනේ කියලා. තව මම පාඩම් කරන්න ෂෝට් නෝට් හදාගත්තා. ඒ කියන්නේ මං කරපු සබ්ජෙක්ට් වලට අදාළව ෂෝට් නෝට් වෙන වෙනම හදාගත්තා. එක පාඩමකට A4 දෙකක් නවල. ඒ විදිහට ඇති වෙන ප්‍රමාණයෙන් කෙටියෙන් ෂෝට් නෝට් එකක් හදා ගන්නවා මට තේරෙන විදිහට. එතකොට මේ ෂෝට් නෝට් හදද්දී මම තව කෙනෙක්ගේ ෂෝට් නෝට් එකක් දිහා බලලවත් තව කෙනෙක්ගේ ෂෝට් නෝට් එකක්වත් අරන් පාඩම් කරේ නැහැ. මට අදාළ වෙන නෝට් ටික මට ඕනි කියලා හිතන තැන් මම ෂෝට්ව ඒ විදිහට හදාගත්තා. තව මං ප්‍රශ්න වලට උත්තර ලිව්වා. ඒ කියන්නේ එක පාඩමක් අරගෙන ඒ පාඩමෙන් එන්න පුළුවන් ප්‍රශ්න මම හදා ගන්නවා. ඊට පස්සේ ඒ ප්‍රශ්න වලට උත්තර ලියලා මං ඒ ටික ටියුෂන් සර්ට හරි ඉස්කෝලේ සර්ට හරි බලන්න දෙනවා. ඉතින් කොවිඩ් ආවත් එක්ක ඒ දේවල් චුට්ටක් මග ඇරෙනවා. හැබැයි එතකොට මම එක PDF කරලා හරි එහෙම නැත්නම් ක්ලාස් එකට ටියුට් එක ගන්න ගිය වෙලාවට ක්ලාස් එකෙන් හරි මං ලියපු උත්තර ටික තියලෙනවා සර්ට බලන්න කියලා. ඉතින් මේ අතරතුර ඉස්කෝලේ ටියුෂන් ක්ලාස් වල සර්ලා ටීචර්ලා දෙන ප්‍රශ්න වලටත් උත්තර ලිව්වා. ඒවත් ලියලා ටීචර්ලා සර්ලාට කියලා ඉතින් මම බලාගත්තා. ඊට පස්සේ ඒ අඩුපාඩුව මොනවාද කියලා එතකොට මට තේරෙනවා මගේ මොනවාද අඩුපාඩු කියලා. ඒ අඩුපාඩුවත් මම ඉතින් ටික ටික හදාගත්තා. මං කියවන මට ෆස්ට් ටර්ම් ටෙස්ට් එකේ සිංහල වලට තිබ්බ ලකුණු 60 ගාණක් කියලා. ඉතින් එතකොට මට මතක විදිහට මම පළවෙනි පේපර් එක කරද්දී පේපර් කරන්න අරගෙන ව්‍යාකරණ කරද්දී මට ලකුණු 7යි නැත්නම් 8යි තිබ්බේ ලකුණු 20න්. කොහොම හරි පේපර් කරලා පුරුදු වෙලා අන්තිමට මම එක්සෑම් එකට යන්න කලින් කරපු පේපර් එකේ මම ලකුණු 19ක් තමයි මට ලකුණු 20න් තිබ්බේ. ඔය විදිහට මං මගේ අඩුපාඩු තැන් ටික පේපර් වලින් හදාගත්ත. ඒ වගේම තමයි කාල කළමනාකරණය කියන එක ඒ ලෙවල් වල හරිම වැදගත්. පේපර් එකකට ඒ හම්බෙන කාල වේලාව තුල හරි සම්පූර්ණ පිළිතුරක් ලියන එක. ඉතින් මට ඒක මුල් කාලීනව නම් තිබ්බේ නැහැ. මං ඊට පේපර් කරලම තමයි ඒ දේවලුත් හදාගත්තේ. මං කියවනේ මම ප්‍රශ්න වලට උත්තර ලියලා ටීචර්ලා සර්ලාට කියලා ඒ උත්තර බලාගත්තා කියලා. එතකොට මම මුලින්ම සම්පූර්ණ උත්තරයක් මට ලියන්න කොච්චර වෙලාවක් යනවද කියලා ෆෝන් එකෙන් ස්ටොප් වොච් එක තියලා බලනවා. ඉතින් මුලින්ම ප්‍රශ්න වලට උත්තර ලියද්දී මම මෙහෙම ස්ටොප් වොච් එක තියලා ලියද්දී මුලින්ම පොතින් බල තමයි උත්තර ලියන්න ගත්තේ. ඒ කියන්නේ සම්පූර්ණ උත්තරයක් කොහොමද හදාගන්නේ කියන එක මම ඕඩර් එකට එහෙම උත්තරේ ලිව්වේ පොතෙන් බල. ඊට පස්සේ මම ඒ ලියපු උත්තරේ ආයෙසරයක් කියෙව්වා. එහෙම ලියලා මම තනියම ඒ උත්තරේ ලියන්න පුළුවන් වෙනකන් මං මගේ වෙලාව හදාගත්තා. මුල් කාලීනව නම් මට එහෙම එක ප්‍රශ්නයකට උත්තරයක් ලියන්න පැයකටත් වඩා වෙලාව ගියා. හැබැයි ඒ උත්තරේ ලියලා ඉවරුනාට පස්සේ මම ඒ ප්‍රශ්න යටින් උත්තරේට ගිය වෙලාව ලියනවා. උදාහරණයක් විදිහට ගත්තා විනාඩි 45යි තප්පර 2ක් ගියා කියලා එහෙම උත්තරේ යටින් මම වෙලාව ලිව්වා. ඊට පස්සේ අන්තිමට මම කොච්චර වෙලාවක් යනවද පාස් පේපර්ස් කරද්දී මට පැය 2ක් ඇතුළත පැය 2ක් හෝ 3ක් ඇතුළත මට කීයකට ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න පුළුවන්ද කියලා මම සම්පූර්ණ පේපරයක් කරලා බැලුවා.
පාස් පේපර්ස් කරද්දී මම මුලින්ම මම ගත්තොත් එහෙම පොලිටිකල් ගත්තොත් එහෙම රාජ්‍ය පාඩමට අවුරුදු ගාන තුල ඇතුළත ඇවිල්ලා තියෙන ප්‍රශ්න මොනවාද කියලා එහෙම අවුරුද්දෙන් අවුරුද්ද ප්‍රශ්න ඇවිල්ලා තියෙන විදිහ වෙනම පොතක මාක් කරගත්තා. ඒ විදිහට පාඩමින් පාඩමට උගන්වද්දී ඒ පාඩමට මෙන්න මේ අවුරුදු වල මෙන්න මේ විදිහට තමයි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ කියලා මම සාමාන්‍යයෙන් සටහන් කරගත්ත එකත් මට ඒ ලෙවල් වලදී ගොඩාක් ලොකු උදව්වක් වුණා. මොකද එතකොට මේ අවුරුද්දෙන් මේ අවුරුද්දට මෙහෙම ආවේ කියලා අපිට සාමාන්‍ය ප්‍රශ්න එන විදිහ ගැන චූටිම හරි අවබෝධයක් එතකොට ලැබෙන නිසා මම ඒ විදිහත් පුරුදු වුණා. ඔහොම ඉතින් ඒ ලෙවල් වල වැඩ කරගෙන ඉද්දී ඒ ලෙවල් එක්සෑම් කල් යන එකේ දින නියමයක් තිබ්බේ නැහැ කොවිඩ් එක. මම 2021 ඒ ලෙවල් ලියන්න හිටියට 2022ට ඉතින් ඒ ලෙවල් කල් ගියා. මට එතකොට මේ ලෙවල් එක්සෑම් අතාරින්න හිතන අවස්ථා නැත්තේම නැහැ. ඕන තරම් තිබ්බ අතාරින්න මම පාඩම් කරපු නැති අවස්ථාවක් තියෙනවා එපා වෙලා. හැබැයි ආයිමත් මතක් කරගන්නවා නෑ මම ඒ ලෙවල් පාස් වෙන්න ඕනේ මට කැම්පස් යන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට කොහොම හරි මම මාව අල්ලන් හිටියා විභාගය කරනකම්. ඉතින් ඒ COVID-19 ආවත් එක්ක ක්ලාස් එකේ ළමයි 100ක් වගේ හිටියා ටියුෂන් ක්ලාස් වල වුණත්. අන්තිම වෙද්දී ළමයි 30ක්වත් ටියුෂන් ක්ලාස් වලට ආවේ නැහැ. අනිත් ළමයි ඔක්කොම වගේ විභාගය අතහැරලා දාලා තමයි හිටියේ. ඉතින් මගේ කොහොම හරි COVID-19 වලින් පස්සේ කියන්නේ ඉස්කෝලේ අන්තිම කාලේ ටිකේ අපිට ඉස්කෝලේ තිබ්බා එක්සෑම් වලට. ඉතින් එක්සෑම් වලට ගියාට පස්සේ මම එතකොටත් පන්තියේ පළවෙනියා 13 වසරේ මට මතක විදිහට පොලිටිකල් වලට මට ලකුණු 92ක් තිබ්බා. අනිත් විෂයන් දෙකටත් 75ට වැඩියෙන් තිබ්බා. ඔය විදිහට තමයි මම ඒ ලෙවල් කරේ. ඉතින් ඔය වගේ ටර්ම් ටෙස්ට් එකේදී කාගෙන්වත් කොපි කරලා නෙමෙයි උත්තර ලිව්වේ. ඉතින් මට විශ්වාසයක් ආවා හරි මට ඒ ලෙවල් කොහොම හරි පාස් වෙන්න ඔන්න පුළුවන් කියලා. ඔන්න ඔය විදිහට තමයි මම ඒ ලෙවල් වලට ඉතින් පාඩම් කරේ. ඉතින් මහා ලොකු දෙයක් නෑ. ඉතින් ඒ ලෙවල් ලකුණු වැඩි කරගන්න මම මොනවාද කරපු දේවල් කියලා පොඩි පොඩි දේවල් තමයි ඔයාලත් එක්ක ඉතින් ෂෙයා කරගත්තේ. ඉතින් කාටම හරි මේ වීඩියෝ එකකින් මොනවාම හරි දෙයක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් ඉතින් අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.